ඇල කන්ද ඇල උතුරලා පාරටත් වතුර දාලා තියෙනවා. මේ වගේ ප්‍රෙස් මාළු ටිකක් කන්න ඉතින් මේ වගේ තැනකට මෙන්න ඕනේ ඉතින්. බලන්න මාළු කන්න අපු කොක්කු පිළි ලස්සන. සුබ දවසක් යාළුවනේ. ඉතින් ලියන්ස් ට්‍රැවල් channel එකට ඔයාලා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ඊයේ ගියා ඇලකන්දි පැත්තේ. යනකොට ඉතින් ඇල මේ වගේ ටිකක් උතුරලා තිබ්බා. ඒක පැත්තකින් පාරටත් වතුර දාලා තිබ්බා. මේ විදිහට ඉතින් වාහනේම යන්නේ හරි අමාරුවෙන් මේ හරියේ. එක පැත්තකින් තමයි මේක මේ ඉතුරුලා වගේ තියෙන්නේ ඇල. ඇස්ස වැඩි වුණාම මං හිතන්නේ මේ ඇල ටිකක් එක පැත්තකින් වගේ උතුරනවා. ඒ අතරතුර පේලියට නවත්තලා තියෙන බෝට්ටු පෙලක් නේ. ඉතින් අපේ දීවර මාතුන් මේ බෝට්ටු වල මේ ගින් තමයි ඉතින් අපි මේ දීවර කර්මාන්තය කරන්නේ. මසුන් ඇල්ලීම සඳහා. මේ කැඩිච්ච වගේ බෝට්ටුවක් පැත්තකින් අයින් කරලා තියෙනවා. මේ බෝට්ටුව මං හිතන්නේ කැඩිලා. පාවිච්චි කරන්න නැති ඇති. ඉතින් යාළුවනේ මේ වගේ දේවල් දැක බලා ගන්න ඉතින් ඇලකන්ද පැත්තටම එන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි වතුර පිළිම ඇලා ඉන්නේ කොක්කු පෙළියක් එක දිගට ඉන්න ලස්සන දසුනකුත් මගේ කැමරාවේ සටහන් වුණා. ස්වභාව ධර්ම කියන නිදහස උපරිමයෙන්ම මෙතන තියෙනවා. ඔයාට පාරායිනේ තිබුණු මාළු ලෑල්ලක් ළඟ මම නතර වුණා. අලුත් මේකින් ෆ්‍රෙෂ් මාළු ටිකක් තිබුණ නිසා මමත් ඉතින් මාළු ටිකක් ගත්තා. ඉතින් මේ ලස්සන අත්දැකීම අවසන් කරලා මම ආපහු ගෙදර එන්න හදද්දිම තමයි පාරේ පොඩියට ලස්සනට ලෑස්ති කරපු කටින පෙරහැරක් ගියේ. මේ ආගමික පරිසරයත් එක්ක දවසේ ඉවර වුණේ හිතට මාරු සතුටක් එක්කලා. ඉතින් යාළුවනේ තවත් වීඩියෝ එක දිගට නරඹන්න මගේ ලියන්ස් ට්‍රැවල්ස් channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. අදට මම එනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආදරේ පරිස්සමින් ඉන්න.